ඒෂියන් ලෙජන්ඩ් ලීග් තරඟාවලියේ 4 වෙනි තරඟය ලෙස පැවැත්වුණු ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම හා ඉන්දියන් රොයල්ස් කණ්ඩායම අතර තරඟයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියන් රොයල්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 161ක් ලබා ගන්න සමත් වෙනවා. එහිදී ඉන්දියන් රොයල්ස් ඉනිමේ 13 වෙනි පන්දු වාරයේ දෙවෙනි පන්දුවේදී මන්ප්‍රීත් ගෝනි ශ්‍රී ලංකා ලයන්ස් නායක තිසර පෙරේරාට එරෙහිව වයිඩ් ලොං ඔෆ් හරහා දැවැන්ත 6 පහරක් එල්ල කරන්න සමත් වෙනවා. අනතුරුව ඒ පීඩනයෙන්ම ඊළඟ පන්දුව යැවීමට පැමිණි තිසර පෙරේරාව පන්දුව මුදා හැරීමට මොහොතක් තිබියදී සීමා ඉර අසලදී ගෝනි විසින් නතර කරන්නේ තිසරව තවත් පීඩනයට ලක් කරමින්. නමුත් ඉන් නොසැලුණු තිසර ඉන්පසුව පිට ඉන්න ඔස්සේ යැවූ ගුඩ්ලෙන්ත් පන්දුව පිට ඉන දෙකට වෙන් කිරීමට සමත් වන්නේ පන්දු 16කින් වේගවත් ලකුණු 28ක් ලබා මන්ප්‍රීත් ගෝනි විසින් මෙතෙක් තමාට ඇති කළ පීඩනය ඔහුගේ පිටින්ම යවමින්. කෙසේ නමුත් ඉන්දියන් රොයල්ස් කණ්ඩායම රැස් කළ ලකුණු 161ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වන්නේ ලකුණු 115ක් පමණයි. ඒ අනුව ඉන්දියන් රොයල්ස් කණ්ඩායම ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 46ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.